ජනාධිපතිතුමා මේක කිව්වා වගේ අපි මේක අර අපිට තිබුණ අපි මේක අඛණ්ඩතාවයකුත් පෙන්눔 කරනවා. ඒ කියන්නේ අපි ජනාධිපතිතුමා කතාව ඇහුවොතින් අපිට පේනවා ජනාධිපතිතුමා මේ අයවැය ඉදිරිපත් කරන ගමන්ම පහුගිය වසරේ අයවැය තුල අපි ඉදිරිපත් කරපු ව්‍යාපෘති සහ මේ අයවැය තුල ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සම්බන්ධව ඇති සම්බන්ධය පෙන්වමින් තමයි අයවැය මුදල් වෙන් කිරීම ප්‍රකාශ කළේ. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දේ අපි අයවැය කියන්නේ පහුගිය අවුරුද්ද තුල අතන පහුගිය අවුරුද්ද තුල නෙවෙයි 2025 වර්ෂය තුල රටේ අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒව කොයිතරම් දුරට කළාද සමහර වෙලාවට ඒවට අපි ප්‍රශ්න මොනවද මෙන්න මේ වගේ දේවල් පැහැදිලි කරමින් තමයි ජනාධිපතිතුමා අයවැය කතාව ඉදිරිපත් කළේ. එතකොට මම හිතන්නේ තව දීර්ඝ අයවැය කතාවක්. ඒක ලොකු වෙලාවක් ගියත් ඒක හින්දායි. සරලවම කියනවා නම් අපිට මේ අයවැයේ තියෙන්නේ අඛණ්ඩත්වය, ස්ථාවරත්වය සහ දැන් අපි මේ කාලේ පහු කරලා තියෙනවා. අපි මෙතන දැන් බලාපොරොත්තු වෙනවා සංවර්ධනය කියන එක. අමරශ්‍රී දැක්කනම් මම හිතන්නේ සවන් දුන්නා නම් අයවැය කතාවට ඒක එක තැනක ජනාධිපතිතුමා කියනවා අපි 107ක මධ්‍යකාලීනව 107ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඒතර ඇත්තටම මේ ආර්ථික මේ ඉලක්කය මේක අපේ රජය අලුතෙන් හඳුන්වා දෙන ඉලක්කයක්. එතකොට මෙච්චර කාල අපේ තිබුණේ 3.1ක් ජාත්‍යන්තර මූල්‍ය මුදලත් ඒ වගේම පෙර රජයේ 5ක වගේ ආර්ථික වර්ධන වේගයක් සම්බන්ධව අදහසක් තිබුණේ. එතකොට අපිට මේක එකපාරටම අත්පත් කරගන්න බැරි වෙයි. නමුත් අපි හිතනවා ලංකාවට අවශ්‍ය සංවර්ධන ප්‍රවේශය ලබා ගැනීම සඳහා මේ ආර්ථික වර්ධන වේගය කියන්නේ අඩු ගන්න 7ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගන්නට ඕන කියලා. එතකොට මෙන්න මේ පදනමින් අරගෙන බැලුවම අපි මේක මුලින් මේ අයවැය ඇත්තටම සංවර්ධනය සඳහා දැන් අපි දිගටම කිව්වා ගිය අවුරුද්ද අපි පාවිච්චි කළේ ස්ථාවරත්වය සඳහා මේ අවුරුද්දේ ඉඳන් අපි සංවර්ධනය සඳහා ඉලක්ක කරගත්ත අයවැයක් තමයි යෝජනා කරගෙන තියෙන්නේ. එතකොට අයවැය යෝජනා බැලුවමත් බොහොම පැහැදිලිව ඒක පේනවා. එකක් තමයි ග්‍රාමීය සංවර්ධනය. ප්‍රජාශක්ති වැඩසටහනට රුපියල් බිලියන 25ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අයවැය පුරාවටම කියවලා බැලුවොතින් තියෙනවා දිස්ත්‍රික් පදනමෙන් ඉදිරිපත් වෙච්ච කියන්නේ මම හිතන්නේ අයවැය කතාවක කවදාකවත් සඳහන් නොවෙච්ච නගර සඳහන් කරමින් සංවර්ධන ව්‍යාපෘති සඳහන් කරමින් බොහොම නිශ්චිත ලෙස මොන සංවර්ධන ව්‍යාපෘතියට කොච්චර මුදලක් වෙන් කරනවද කියන එක නගර මට්ටමින් පැහැදිලි කරමින් ඉදිරිපත් කරලා තියෙන අයවැයක්. ඒතකොට අපිට පේනවා ගිය අවුරුද්දේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන මේ අවුරුද්දේ අයවැයට මොනතරම් බලපෑමක් කරලා තියෙනවද සහ දිස්ත්‍රික් මට්ටමින් අපි යෝජනා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වගේ තැන් වලින් මොකද ජනාධිපතිතුමා කතාවේදීත් සමහර කමිටු වලට සඳහන් කරමින් තමයි ගියේ. එතකොට ඒ වගේ අර සංවර්ධනය කියන එක විශාල පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති ඒ වගේම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති හරි ඒ වගේ කාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය ව්‍යාපෘති තාක්ෂණයට අදාළව සංවර්ධනය සඳහා අදාළ ව්‍යාපෘති මේ වගේ සමස්තයක් ලෙස ගත්තාම අපි සංවර්ධනය එල්ල කරගත්ත අයවැයක් තමයි මේ අවුරුද්දේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.